සර් ඔබද සර් චෙක් එකක් රිටර්න් වුණා අපෙන් සල්ලි කැපෙනවා සර්. අනිවාර්යෙන්ම චෙක් එක පුතේ අපිට නිකුත් කරපු කෙනාගෙන් විතරක් නෙමෙයි චෙක් එක තැන්පත් කරපු කෙනාගෙන් බැංකුව සල්ලි කපනවා. සර් ඒක හරි අසාධාරණයි සර්. පුතේ මෙහෙමයි. ඔතනදී වැඩිපුර කපන්නේ චෙක් එක ඉෂුව කරපු කෙනාගෙන්. හැබැයි ඉතින් චෙක් එක තැන්පත් කරපු කෙනාගෙනුත් එයාගේ බැංකුව යම් මුදලක් කපනවා. මොකද උතන බැංකුවේ ක්‍රියාවලියක් තියෙනවානේ. එතකොට මේ කපන ගණන් කොච්චරද කියලා අපි කතා කරමු. thank you. චෙක් පතක් අගරු වීම. එහෙම නැත්නම් අපි කියනවා රිටර්න් වෙනවයි කියලා. ඇත්තටම මොකද්ද චෙක් පතක් රිටර්න් වෙනවයි කියන්නේ? අපි කාට හරි නිකුත් කරපු චෙක් පතක් බැංකුව ගෙවීම ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වගේම අපිට කාගෙන් හරි හම්බෙච්ච චෙක් එකක් අපි බැංකුවේ දැම්මට පස්සේ ඒකත් බැංකුව ප්‍රතික්ෂේප කරනවා නම් ඕකට තමයි සරලව කියන්නේ චෙක් පතක් අගරු වීම එහෙම නැත්නම් රිටර්න් වෙනවා කියන්නේ. මෙතන වැදගත් දේ චෙක් පත අගරු වීමට වඩා චෙක් පතක් අගරු වුණාම අපිට ඇතිවෙන හානිය දැනගන්න එක. විශේෂයෙන්ම නිකුත් කරන කෙනාගේ පැත්තෙන් යාට ගොඩාක් හානි සිද්ධ වෙනවා. ඒ වගේම චෙක් පත තැන්පත් කරන කෙනාටත් පොඩි හානියක් වෙනවා. එහෙනම් අපි අද බලමු කොහොමද චෙක් පතක් අගරු වුණාම අපෙන් බැංකුව අය කරන ගාස්තු කියලා. චෙක් පත්‍ර අගරු වෙන්න හේතු ගොඩාක් බලපානවා. දැන් මම මේ සාකච්ඡාවේදී ඊටාම වැදගත් වන හේතු කිහිපයක් විතරයි කතා කරන්නේ. දැන් චෙක් පත්‍රයක් අගරු වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපි කියනවා මේකට ටෙක්නිකල් රීසන්ස් කියලා. තාක්ෂණික දෝෂ. තාක්ෂණික දෝෂ කියන්නේ චෙක් පත්‍රයේ ලියද්දී අපේ අතින් වෙන්න පුළුවන් ගැටලු. මම ඒක උදාහරණයක් හැටියට චෙක් එකක් ලියලාම පෙන්නන්නම්කෝ. ටෙක්නිකල් රීසන්ස් නැත්තම් තාක්ෂණික දෝෂ ඇති වෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. එකක් තමයි අපි හිතමු වැරදි දිනයක් දානවායි කියලා. පෙබරවාරි 31 ඔන්න 31යි 2යි 20යි 25. අනිවාර්යයෙන්ම බැංකුව චෙක් එක රිටර්න් කරනවානේ. අපි තුමු තව දෙයක් වටිනාකම අකුරෙන් ඉලක්කමෙන් ලියද්දි වෙනස් වෙනවා. අපි තුමු 10000යි. අන්න එයා 10000 කියලා මෙතන ලිව්වා. හැබැයි මෙතන එයා ලියනවා 15000යි කියලා. එතකොට චෙක් එක අනිවාර්යයෙන්ම රිටර්න් වෙනවා. අපි හිතමු මෙයාගේ નિયમિત අස්සන නැතුව වෙන අස්සනක් ගහනවා. චෙක් එක අනිවාර්යයෙන්ම එතනදිත් රිටර්න් වෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණික හේතු ගොඩක් තියෙනවා චෙක් පතක් රිටර්න් වෙන්න. දැන් මේ වගේ තාක්ෂණික දෝෂ වලට නම් අය කරන්නේ රුපියල් 500ක් 750ක් වගේ ගාස්තුවක් තමයි බැංකුවෙන් බැංකුවට අය කරන්නේ. චෙක් එකක් අගරු වෙන්න හොඳ නැතිම විදිහ තමයි දෙවනි විදිය. මේකට කියනවා refer to drawer කියලා. සිංහලෙන් කියනවා අනකරු විමසනු කියලා. තමුන්ගේ ගිණුමේ මුදල් නැතුව ඔබ කාට හරි චෙක් එකක් ලිව්වොත් ඇත්තටම ඒක ලොකු වරදක්. එතනදී රිටර්න් වන චෙක් එකට බැංකුවෙන් සමාවක් නැහැ. සමහර බැංකු රුපියල් 5000ක් විතර අය කරනවා. සමහර බැංකු රුපියල් 6000ක් විතර අය කරනවා. මොකද මේ රිටර්න් වීම තුල බැංකුවටත් පොඩි අපකීර්තියක් ඇතිවන නිසා. මම තුන්වෙනිය කතා කරන හේතුව තමයි මේකට සිංහලෙන් කියනවා අයපත් නිෂ්කාශනය වී නැත. අපි කියනවා effects not realized කියලා. සමහර වෙලාවට ව්‍යාපාරිකයෝ චෙක් පත්‍රයක් නිකුත් කරන්නේ තමුන් තැන්පත් කරපු චෙක් පත්‍රයට මුදල් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. අපි හිතමු කෙනෙක් මැයි 7 වෙනිදා තමුන්ට ලැබුණා වෙනත් බැංකුවක චෙක් පත්‍රයක් රුපියල් ලක්ෂයක. එයා මැයි 7 තමුන්ගේ ගිණුමට තැන්පත් කරා නම් ගොඩක් වෙලාවට තමුන්ගේ ගිණුමට මුදල් ලැබෙන්නේ ඊළඟ දවසේ. සාමාන්‍යයෙන් 1.30 වගේ පස්සේ. අපි හිතමු එයත් වෙන කෙනෙක්ට චෙක් පත්‍රයක් නිකුත් කරලා තිනවා රුපියල් 80000ක. දැන් මේ චෙක් පත්‍රයට ගෙවන්න කියලා මෙයාගේ බැංකුවට ඒ චෙක් පත්‍රය ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ උදේ 9:30ට 80000ක චෙක් පතකට ගෙවන්න ආවට account එකේ සල්ලි නැහැ. හැබැයි සල්ලි එනවා එදින හවස 1:30න් පස්සේ. නමුත් උදේ 9:30 වෙනකොට ගිණුමේ මුදල් නැති නිසා බැංකුව මේ චෙක් පත්‍රය අගරු කරනවා. ඒ අගරු කරද්දී බැංකුව ලියන්නේ effects not realized කියලා.
අන්න ඒ වගේ අවස්ථාවකත් බැංකුව රුපියල් 5000ක් 4500ක් වගේ ගාස්තුවක් ගිණුම් හිමියාගෙන් අය කරනවා. ස්ටොප් පේමන්ට්ස් එහෙම නැත්නම් අපි කියනවා ගෙවීම් නතර කිරීමේ විධානය කියලා. ඔබ කාට හරි කෙනෙක්ට චෙක් පත්‍රයක් නිකුත් කරලා ඔබ පස්සේ බැංකුවට කියනවා නම් මේ චෙක් පත්‍ර ගෙවීම අත්හිටවන්න කියලා, ගෙවීම නතර කරන්න කියලා. අන්න ඔබෙන් බැංකුව ගාස්තුවක් අය කරනවා. ඔබ ඒ විධානය කරද්දී ඔබේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් තිබ්බනම් බැංකුව අය කරන්නේ 2000ක් 3000ක් වගේ ගාස්තුවක්. හැබැයි ඔබ මේ විධානය කරද්දී ඔබේ ගිණුමේ මුදල් නොතිබ්බනම් ඔබ මෙතන කරලා තියෙන විශ්වාසය කඩකිරීමක් හා සමාන ක්‍රියාවක් නිසා බැංකුව රුපියල් 6000ක් 5000ක් වගේ අධික මුදලක් මේ සඳහා අය කරනවා. දැන් මම මෙච්චරලා කතා කරේ චෙක් පතක් නිකුත් කරන කෙනාගෙන් බැංකුව අය කරන ගාස්තු. යම් කෙනෙක් චෙක් පතක් නිකුත් කරලා ඒ චෙක් පත රිටර්න් වුණාම බැංකුව එයාගෙන් අය කරන ගාස්තු ටික තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. චෙක් පතක් ලබන කෙනා බැංකුවේ තැන්පත් කරාම ඒ චෙක් පත අගරුණාම එයාගේ බැංකුව එයාගෙන් කොච්චර අය කරනවද? සාමාන්‍යයෙන් ලොකු ගාණක් නෙමෙයි. රුපියල් 100ක් 150ක් විතර අය කරනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි. මේ අගරු වෙච්ච චෙක් එක තමුන්ට එවන්න තැපැල් ගාස්තුවත් යම් ගාණක් ගන්නවා. අපි දුන් රුපියල් 200ක් විතර ගත්තයි කියන. එතකොට ඔබ තැන්පත් කරපු චෙක් පතක් අගරුණොත් වරකට ඔබට රුපියල් 400ක් විතර ගාස්තුවක් යනවා. අපරාධයි. විශේෂයෙන්ම ඔබ කෙනෙක්ට චෙක් පතක් නිකුත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ ගිණුමේ මුදල් තියෙනවද බලලා චෙක් පත නිකුත් කරන්න. එහෙම නැත්නම් නිර්පරාදී විශාල මුදලක් ඔබට ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි ඔබට අපකීර්තියකුත් ඇති. ඔබ චෙක් පතක් ලබා ගත්ත කෙනෙක් නම් කාගෙන් හරි ඒ චෙක් එක ඔයාගේ account එකට දානකොටත් බලන්න ඔයාට චෙක් පත දෙන කෙනාගේ විශ්වාසවන්තභාවය. නැත්නම් ඒකෙනුත් ඔබේ ගිණුමටත් පොඩි හානියක් වෙනවා. විශේෂයෙන්ම මම ඔය සඳහන් කරපු ගාස්තු ටික බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්. සමහර බැංකු ඔය මම සඳහන් කරාට වඩා අඩු ගාස්තුවක් අය කරන්න පුළුවන්. සමහර බැංකු ඊටත් වඩා වැඩි ගාස්තුවක් අය කරන්න පුළුවන්. ඉතින් ඉතුරු කරගන්න හැම රුපියලම ඔබේ. ස්තුතියි.